තණ්හාව. අය ගිහි පැවිදි ભેදයක් නෑ පුතා තණ්හාවට නම්. බොහෝ පැවිද්දෝද ලැබෙන්න තණ්හාව බොල වැඳ දෙනවනේ. පැවිද්දට විතර හම්බෙන මේ ලෝක ධාතුවේම බුද්ධ පුත්‍රයින්ට ලැබෙනවා වාගේ ලැබෙන එකක් නෑ පුතාය. මුළු ලෝක ධාතුවේම නෑ. පෙරලි වැඳ දෙන්නේ. අර තායිලන්තේම ගියපුවාම උඹලා වඳින හොර වැඳුන් නෙමෙයි. මෙහෙම දිගා වෙලා බුදියලා වඳින්න. බුදියලා වඳින්නේ පුතා. ඒ තරම් වන්දනා. එච්චර වැඳ දෙද්දි ඇයි බොලන් මේ වැඳ දෙන්නේ මේ? මගේ අහවල් එකටද කියලා බලන්නේ නැතුව ලැබෙන ඒවා පෙරේතකමට ගොඩ ගහගෙන පොත්වල දාලා නම් වල ලියලා අච්චු ගහලා කොටලා ලේඛන ගත කරලා මිටි බැඳලා තියාගෙන මැරිච්ච ගමන් පන්සල් වැටයිනේ වලක ගෙම්බෙක් වෙලා උපදින්න. ඔව් තිරිසන් ලෝකේ පන්සල් වැටයිනේ ගෙම්බෙක් වෙලා උපදින්න. ඔව් බඩ බහැපු. ඒගොල්ල වලේ ඉඳගෙන පන්සල දිහා බලාගෙන වැහි මන්දාරන් එනකොටම ආකාශයේ ගොරවනකොටම අටපිරිකරක් කියලා හඬ ඇහි. ඒ හඬ ඇහි. අයින් ලෝකයක් හිමි වෙන්නේ. ඒ තරම් පුතා ගිහි පැවිදි දෙපාර්ශ්වයේම මේ කෙලස් බර මනුස්ස ලෝකේ හැටියෝක ඒක කල්මත්තෙන් තේරුම් අරගෙන මේ දිරාපත් වෙන ශරීරයේ දිහා බලලා දිරන්නට මත්තෙන් වඩා පිංකුසල් ජීවිතේ දකින්න මානසි ගන්න. ඔයාලා මලගෙවල් වල යන්නකොත් මං චිත්‍රපටි බලන්න යනවා වගේ කාලේ ගියේ. මලගෙදරක පාන්සකූලට යනකොට මං එහෙම ආසාවෙන් යන්නේ. ඇයි? ගෑනු සිහි නැති වෙනවා, කලාන්තේ හැදෙනවා, පෙරලෙනවා කියන විලාපය අහගෙන හිටියාම බනට හොඳටම ඇති. අර කියන විලාපය ඇතුලේ ලොක්කයි ඉන්නකන් යක්කු වාගේ කාගත්තා ලොක්කා මැරිලා. ඕනේ එනවා දැන් අවසාන වෙලාව වෙනකොටම ගෑණි කාමරේ ලෑස්ති වෙලා ඉන්නේ පයින්නවා එළියට.